ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වීඩියෝ එක නරඹන ඕගොල්ලෝ සියලු දෙනාටම. ඉතින් අද මම ඉන්නේ වෙනදා වගේම සුවිශේෂී තැනක. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ වෙනකොටම ගම්මැද්ද පහන් කූඩුව ගැන. ඉතින් අද මම ඉන්නේ ගම්මැද්ද පහන් කූඩුව ගාවට ඇවිල්ලා. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා අයියේ අප්ඩේට් එක දෙන්න. කූඩුවේ අප්ඩේට් එක දෙන්න කියලා. ඉතින් ඇත්තටම කූඩුවේ වැඩ කටයුතු මේ වෙනකොට ගොඩාක් දුරට අවසానයි. හිතා ගන්න බැරි තරම් මාරම ලස්සනට මේ කූඩුව මේ වෙනකොට නිර්මාණය කරලා තිනවා. ඉතින් ආරාධනා කරනවා සියලුම දෙනාට කූඩුව බලන්න එන්න කියලා. ඉතින් ඒ ආරාධනාවත් එක්ක මුලින්ම මම මතක් කරනවා මේ කූඩුවේ නිර්මාතෘ මේ වෙනකොට මාත් එක්ක යොදලා ඉන්නවා. මේ කූඩුව ගැන කතා කරන්න. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ දිගටම බලන්න. ගොඩක් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් පුංචි වීඩියෝ එකක් තමයි අපි දැන් අද කරන්නේ. ඉතින් ඒ හින්දා කූඩුව ගැන සම්පූර්ණ විස්තරය ඔයගොල්ලන්ට කියනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. ट्रैवल सवारी चैनल එකට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වෙසක් මාසයේ වෙසක් බලන්න ඔයගොල්ලෝ අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි යමු කූඩුවේ කතාවට. ඉතින් මගේ පසුබිමින් පේනවා ඇති ඒ සුන්දර පහන් කූඩුවේ දර්ශනය. ඉතින් පහන් කූඩුව ගැන කතා කරන්න මාත් එක්ක මේ වෙනකොට තාරක මහත්මයා එකතු වෙලා ඉන්නවා. ඉතින් තාරක මහත්මයාට අද විශේෂ දවසක්. මොකද මේ ප්‍රදේශයේ අද අවුරුදු උත්සවය. ඉතින් බොහොම අමාරුවෙන් තාරක මහත්තයාම කතා කරගත්තා මේ කූඩුවේ කතාව පොඩ්ඩක් ඕගොල්ලන්ට කියන්න. ඉතින් අප්ඩේට් එකක් ඉල්ලපු හින්දා ඒ හැමෝටම තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් මේ වෙනකොට තාරක මහත්තයා මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි අහලා බලමු. දැන් ඔයගොල්ලන්ට මගේ පසුපසින් පේනවා ඇති ඒ දැවැන්ත නිර්මාණය. ඉතින් පුදුම ලස්සනයි. අපි එතුමගෙන් අහලා බලමු මේ නිර්මාණයේ දැන් තියෙන තත්ත්වය මොකද කියලා. ආයිබෝවන්. ඉතින් ඔයගොල්ලෝ මම ටිකක් කාර්යබහුල දවසක් අද අපේ ගමේ ගම්මැද්ද පහන් කූඩුවේ වටර එක අවුරුදු උත්සවය. ඉතින් ඒ අතර අපේ චතුර මහත්තයා ඇවිල්ලා ඉන්නවා. මගේ ඉතින් හැමදාටම ඔයගොල්ලෝ මගේ නිර්මාණ දකින්නේ මේ පළවෙනි පාර දකින්නේ චතුරගේ අපේ channel එකේ. ඉතින් දැනට ඉතින් පහන් කූඩුව ගැන කතා කරොත් පහන් කූඩුව දැන් 80%ක් විතර නිර්මාණය අවසන් කරලා තියෙනවා. ඉතින් තව සුළු වැඩ ටිකක් තියෙනවා. ඉතින් තව අපි දවස් 14ක් විතර තියෙනවා කරන්න. ඉතින් වැඩ ටික කියන්නේ ඉතින් දැන් අපි අලෝල කරලා ඔක්කොම මේවා ටික ටෙස්ට් කරලා ඒ ටික ඉවරයි. තාම පාදමේ කොටස් එහෙම ටිකක් අලවන්න කරලා තියෙනවා. ඉතින් අපි තව දවස් 14කින් හමු වෙමු සුපිරි දවන්ත නිර්මාණය. ඉතින් ඕගොල්ලන්ට විස්තරය දැනගන්න හම්බුණා තාරක මහත්තයාගෙන් කූඩුවේ තත්ත්වය මොකද කියලා. 80%ක් විතර වැඩ කටයුතු ඉවරයි. තව බොහොම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ මේ පහන් කූඩුවේ වැඩ කටයුතු. ඉතින් කියන්න සතුටුදායක දෙයක් තියෙනවා. අපි අන්නේ දේ කියන්න තමයි අද වැඩි හරියක්ම වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් අපි මීට අවුරුදු 3කට විතර කලින් තමයි මේ කූඩුව, ඒ කියන්නේ කළුවල් දෙනිය කූඩුව කරන කාලේ තමයි මේ කූඩුව සමාජ මාධ්‍යයේ දාලා අපි මිනිස්සුන්ට පෙන්නලා ඕගොල්ලන්ට පෙන්නලා ඒ සමාජ ආකර්ෂණය දිනාගත්තේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ වෙනකොට ලංකාවේ 99%ක්ම මේ ක්‍රියාවලිය සිදු කරනවා. ඉතින් කූඩුවක් නිර්මාණය කරනවා තමන්ගේ Facebook පිටුවෙන්. ඒ කූඩුව හැමෝටම ලෝකෙටම දකින්න පුළුවන් විදිහට ඒක පෙන්වනවා. ඉතින් අපි ඒ දවස්වල කිව්වා මේ නිර්මාණ දිනෙන් දින වැඩි දියුණු වෙන්න ඕනේ. මේවා ක්‍රමයෙන් විනාශ වෙන දේවල් කියලා. ඉතින් අපිට ඇත්තටම සතුටුයි මේ වෙනකොට ලංකාවේ මේ වසරේදී දැවැන්ත නිර්මාණ රැසක් රට පුරාම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපිට මාරම සන්තෝෂයක් එන්නේ ඒ ගැන. මොකද අපි හැමදාම කිව්වේ පුන කිව්වේ මේ තාරක මහත්තයලා වගේ නිර්මාණකරුවෝ මේවැන් නික්මනකොට මේවා පටන් ගන්න නැවතත් අලුත් නිර්මාණකරුවන් නැති වෙයි කියලා. ඉතින් ඇත්තටම අපිට දැන් ඒ ගැන බයක් නැහැ. මොකද රට පුරාම මේ වෙනකොට මේ පහන් කූඩු නිර්මාණයේ කලාකරුවන් නිර්මාණ කරන්න බිහි වෙලා ඉන්නවා. ඉතින් ඒ ගැන මාරම සන්තෝෂයි. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ පහන් කූඩු නිර්මාණය ගැන තාරක මහත්මයාගේ දැනුමත් එක්ක මේ ලෝකෙට අපි පෙන්නලා, මේ රටට අපි පෙන්නලා ඒක මිනිස්සුන්ගේ ඔළුවට දැම්මා මෙන්න මේ වගේ දේවල් කරන ලංකාවේ නිර්මාණකරුවෝ ඉන්නවා කියලා. ඉතින් මේ දවස්වල හැමතැනම කතා වෙන දෙයක් තමයි මේ වගේ නිර්මාණත් එක්ක බලනකොට මේ ඉන්නේ උපාධියක් නැති ඉංජිනේරු මහත්වරු කියලා. ඉතින් ඇත්තටම මේක සහතික ඇත්ත. ඉතින් මේ ඉන්නේ උපාධි හම්බෙච්ච නැති ඉංජිනේරු මහත්වරු. ඉතින් අපි එතුමාගෙන් අහලා දැනගමු ඒ විස්තරය ගැනත්. මොකද එතුමා ඒකවට මතක් කරන්නම කියලා කිව්වා. මොකද අපි ඒක මීට වසර 3කට කලින් පටන් ගත්ත දෙයක්. ඉතින් අපිට ඕනුනේ මේ නිර්මාණකරුවන් තවත් මේ රට පුරා බිහි කරන්න. ඉතින් ඇත්තටම මේ වෙනකොට බිහි වෙලා ඉන්නවා. අපි තාරක මහත්මයාගේ කටින් අහලා දැනගමු ඒ ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ කියලා. ඉතින් චතුර මහත්තයා කිව්වනේ විස්තරයක් නම. ඉතින් අපිට ඊටාම සතුටුයි. මොකද අපි
මේ අපි මේ ඉන්ටර්වයුව එකක් වගේ අපි මේ වීඩියෝ එකක මේ විශේෂ දේවල් එතකොට කූඩුවේ වෙන දේවල් අපි සියලුම දේවල් දැන් අවුරුදු 3-4කට කලින් ඉඳන් අපි ඉතින් මේ සෝෂල් මීඩියා YouTube නාලිකා ඒ මේ චතුරකගේ channel එකකින් ඔයගොල්ලෝ දකින්නේ නැති. ඉතින් අපි තමයි ඒක ටිකක් මේ විදිහට අපි කරගෙන ආව විදිහට. ඉතින් දැන් අපිට ඇත්තටම සතුටුයි අපි වගේ නිර්මාණකරුවන් ඉතින් ලෝකයක් දකිනවා. ඉතින් ඒක ගොඩක් සතුටුයි. ඉතින් මේ දැන් අපිට සතුටුයි කියන්නේ අපි කරපු නිර්මාණ ඒ නිර්මාණ දැකලා ඒ හැමදේම දැන් කට්ටිය ලොකු නිර්මාණ දැවන්ත නිර්මාණ විදියට ගිහිලා තියෙනවා. ඉතින් අපිටත් මට අදටත් කෝල් සෑහෙන ප්‍රමාණයක් එනවා. ඉතින් මම දන්න සියලුම දැනුම හැමෝත් එක්කම බෙදාගෙන තමයි මේ ගමන යන්නේ. ඉතින් අපිට ඒක ගැන සතුටුයි. මොකද අපි මේ කරන් ආපු වැඩ දැන් සෑහෙන දුරට ඉදිරියට යන හින්දා. මොකද මේ කලාව නැති වෙන්න දෙන්න හොඳ නැහැ. මොකද අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ. මොකද දැන් ඉන්න පරම්පරාව එච්චර මේකට ඇල්මක් දක්වන්නේ නැහැ කියන්නේ මේවට එනවා අඩු. ඉතින් අපි දැන් කරපු වෑයමෙන් අවුරුදු 4ක් විතර කරපු මේ අපි මේ වීඩියෝ දේව මේවා දාලා FB වල එහෙම දාලා කරපු නිර්මාණ නිසා ඉතින් ඒවා දැකලා ආසයි තියලා මේ පාර මේ අවුරුදු 2026 ගොඩක් සෑහෙන කූරු තියෙනවා. ඉතින් සතුටුයි අපිට එහෙම දේවල් දකින්න ලැබීම. ඉතින් ඒ කිව්වා වගේ ඇත්තටම පුදුමාකාර විදියට මේ වෙලාවේ මේ මාසේ ඕගොල්ලන්ට කූඩු බලන්න පුළුවන් මේ කොළඹ දිස්ත්‍රික්කයෙන් විතරක්. ඉතින් ඒවත් මේ තාරක මහත්මයා පොඩි නිර්මාණ නෙමෙයි නේද? අති දැවැන්ත විශාල නිර්මාණ. ඉතින් ඇත්තටම මාර සන්තෝෂයක් තියෙන්නේ. මොකද අපි කිව්වේ මේවට නිර්මාණකරුවෝ බිහි වෙන්න ඕනේ, මිනිස්සු එන්න ඕනේ, පිරිමි ළමයි තරුණ ළමයි එන්න ඕනේ, මේවා ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මේ සංස්කෘතිය, මේ කලාව රැකගන්න පිරිසක් බිහි වෙලා ඉන්නවා කියලා අපිට දැනෙන්න පටන් ගත්තා මේ වසරේදී මේ දකින්න නිර්මාණත් එක්ක. ඉතින් අපි පුළුවන් විදිහට අපේ නාලිකාවෙන් මේ සියලු නිර්මාණ ඔයගොල්ලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒකත් මේක මතක් කරනවා. ඒ වගේම අපිට තව කියන්න විශේෂ දෙයක් තියෙනවා. මොකද මේ පන්සලේ අපේ හාමුදුරුවෝ ගැන. ඉතින් තාරක මහත්මයා ගැන කියයි. අහගෙන ඉන්නකො. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මම දැන් මෙතන මම කළුවල්දෙණිය පහන් කූඩුවට කරන්න මට ආරාධනාවක් අපේ වටරේක ශ්‍රී සෝමරතන බෞද්ධ මධ්‍යස්ථානයේ අපේ ස්වාමින් වහන්සේ සමිත හිමි තමයි මට මාව මෙතනට ගෙනහල්ලා. ඉතින් මේ තැනට ගෙනහල්ලා ඉතින් සෑහෙන මිනිස්සු ප්‍රමාණයක් ඉතින් මාව දැනගෙන ඉතින් එතකොට විශේෂයෙන් වටරක ගමේ අපේ කොල්ලෝ ටික මතක් කරන්න ඕනේ. ඒතොර කොල්ලෝ කියන්නේ සෙට් එකක් ඉන්නවා මාත් එක්ක ඉන්නේ නිර්මාණයට රැඳිලා. ඉතින් ඒගොල්ලෝගේ වෑයමෙන් දිවා රාත්‍රී නොබලා මේක කරපු කැපකිරීමෙන් තමයි මේ කූඩුව දැන් මේ තත්ත්වයට අපි ගෙනහලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් අපේ ස්වාමින් වහන්සේ මම නැවතත් මතක් කරනවා. ඉතින් සමිත රතන හිමි උන්වහන්සේ තමයි අපිට මේක කරගෙන යමු අපි මේක කරමු කියලා ඉතින් අපිව දිරිමත් කරලා ඒ වගේ එහෙම ඉන්න එක අපිට ලොකු හයියක් මේ වගේ වැඩ කරගෙන යන්න. මොකද නැතුව අපිට තනියෙන් ඇත්තටම අපිට කොච්චර දැනුම තිබ්බත් මේවට සෑහෙන්න කියන්නේ මිනිස්සු ශ්‍රමය මුදල් දැන් මේ ගැන වාතාවරණෙත් එක මේ රටේ තියෙන දේවල් එක්ක මේ බඩු ආදරේ සෑහෙන ලොකු ගණන් වලට යනවා. ඉතින් අපිට මේකක් දැන් දැනටත් අපිට සාමාන්‍යයෙන් කූඩුවක් ලක්ෂ 10ක් එහා පැත්ත යනකම් කූඩුවක් නිර්මාණය කරන්න බෑ. ඇත්තට මේක අපිට ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ අනිත් එක මේ වගේ දේවල් වලට ටිකක් එකතු වෙනවා අඩුයි. ඉතින් ඇත්තටම කියන්න ඕනේ ඒකත් පොඩි දුකක්. ඉතින් මේ වගේ දේවල් වලට ඇයි මිනිස්සු මෙහෙම එකතු වෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඒවා අපි ඔක්කොම ජයගෙන අපේ ස්වාමීන් වහන්සේත් සමග අපි මේ පන්සලේ ශ්‍රී සෝමරතන බෞද්ධ මධ්‍යස්ථානයේ වටරේක මේ වැඩේ දිග කරගෙන යනවා. ඉතින් අපි මේ පාර හොඳ නිර්මාණයකින් හම්බ වෙනවා. ඉතින් තාරක මහත්මයා කිව්වා වගේම මේ වගේ නිර්මාණ කරන්න ගොඩක් කට්ටිය ඉන්න ඕනේ. ඇත්තටම මේවට ආධාර උපකාර කරන්නත් කට්ටිය ඉන්න ඕනේ. ඉතින් මේවා කොච්චර දැනුම තිබ්බත් තනියම කරගන්න පුළුවන් දේවල් නෙමෙයි. මොකද මේ කාල වකවානුව වෙනකොට හැම දෙයකම මිල අහස උසට ගිහිලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ වගේ නිර්මාණයක් කරනකොට දැවැන්ත වියදමක් යනවා. ඉතින් මේකට මේ වීඩියෝ බලන ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ගමේ මේ වගේ නිර්මාණයක් කරනවා නම් ස්වේච්ඡාවෙන් ගිහිල්ලා මල්ලි අපිත් ඕගොල්ලන්ට උදව් කරන්නම්. අපි කූඩු හදමු, තොරණ හදමු කියලා. ඉතින් ඒගොල්ලන්ට සහයෝගය දෙන්න. ඉතින් අපේ රටේ දේවල් මුළු ලෝකෙටම මේක පෙන්වන්න මේක හොඳ අවස්ථාවක්. මොකද අපේ රටේ වෙසක් බලන්න මුළු ලෝකෙ පුරාම ජනතාව ඉතාම ආසාවෙන් එනවා. ඉතින් මේ වගේ නිර්මාණ දැවැන්තව බිහි වුණොත් අපිට ලැබෙන
ඒ විදේශ විනිමය පවා වැඩි වෙන්න පුළුවන් මොකද ඒ අයගේ ආගමනයත් එක්ක. ඉතින් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. නමුත් ඒකට වෙලාව නෙමෙයි අද. ඉතින් කූඩුවේ තවත් දර්ශන ගොඩාක් තියෙනවා. අපි ඒවා තවත් වීඩියෝ එකකින් අනිවාර්යෙන් අරන් එන්නම්. මුලින්ම මතක් කරන්න ඕනේ සමා වෙන්න ඕනේ ඕගොල්ලන්ට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් නොයිස් එකක් ඇහෙනවා නම් ඉතින් ඒ තමයි මේ අවුරුදු උත්සවේ. ඉතින් අර ශබ්ද විකාශන යන්ත්‍රවල හඬ. ඉතින් මට ඒක මේ වෙලාවේ නවත්තන්න විදිහක් නැහැ. මොකද එහා පැත්තේ අවුරුදු උත්සවේ. ඉතින් තාරක මහත්තයාම මම අල්ලගත්තෙත් අවුරුදු උත්සවේ ඉඳලා. ඉතින් නැවතත් මතක් කරනවා ඊළඟ වීඩියෝ එකෙන් අපි අනිවාර්යෙන් මේ පහන් කූඩුවේ වර්ණ රටා සමග නැවතත් වීඩියෝ එකක් අරන් එනවා. ඒ හින්දා ටිකටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි නිතරම මේ පහන් කූඩුවේ අප්ඩේට් එක දෙනවා. ඉතින් මතක් කරනවා මේ වෙලාවේ නැවතත් travel සවාරිය YouTube නාලිකාව, Facebook පිටුව, TikTok නාලිකාව ඒ තුනටම එකතු වෙලා ඉන්න. අපි ඒ තුනෙන්ම ඔයගොල්ලන්ට අප්ඩේට් එක ගේනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න දිගටම රැඳිලා ඉන්න. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ මේ පහන් කූඩුවේ කතාවෙන් අද දවසේ නිමව දකින්න. ඉතින් නැවතත් ඉක්මනින්ම මේ පහන් කූඩුවේ වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඕගොල්ලෝ හැමෝටම ජය වේවා.